ඔයා දන්නවද ඔයාව සාර්ථක කරපු සමහර පුරුදු ඔයාගේ අනාගතේ විනාශ වෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා. මේ කතාව ටිකක් අමුතුයි වගේ වුණාට ඒක තමයි ඇත්ත. අපි ගොඩක් මහන්සි වෙලා යම්කිසි තැනකට ආවට පස්සේ අපි ඉබේම හිතන්න ගන්නවා ඒ ආපු විදියටම අපේ ඉදිරි කටයුතු ටිකක් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. What get you here won't get you there කියන මාෂල් ගෝල්ඩ්ස්මිත්ගේ කෘතියෙන් අපිට හරි ලස්සනව පැහැදිලි කරලා දෙනවා අපි යම්කිසි ගමනක් ආවට පස්සේ අපි අද ඉන්න තැනට ඒ අපට උදව් වුණු කරුණු කාරණා ටික අපේ අනාගතයට කොහොමද බාධාවක් වෙන්න පුළුවන් කොහොමද අපි කලින් පාවිච්චි කරපු කරුණු කාරණා නිසා අපේ අනාගතය සම්පූර්ණයෙන් විනාශ වෙන්න පුළුවන් මෙන්න මේ අඩුපාඩු ටික හදාගෙන මේ අඩුපාඩු ටික හරියට අඳුනගෙන ඔයාගේ ගමන සාර්ථක කරගන්න ඔයාට කියවන්න පුළුවන් හොඳ පොතක් තමයි මෙන්න මේ පොත. මේ පොත ටිකක් ලොකු පොතක්. හැබැයි මේ පොත ඔයාට පැහැදිලි වෙන විදියට ප්‍රධාන කොටස් තුනකට මම මේක කන්ටෙන්ට් එක බෙදලා අරගෙන අවිල්ලා තියෙනවා. මේකේ තියෙන වැදගත්ම කරුණු කාරණා ටික. මොකද මේක පාවිච්චි කරලා මගේ ජීවිතේ මම වෙනස් කරගත්තා වගේම ඔයාලටත් පුළුවන් ඔයාගේ ජීවිතේ මේ පොත පාවිච්චි කරලා වෙනස් කරගන්න. පළවෙනි කොටස තමයි සාර්ථකත්වයේ මුලාව. මෙතනදී මේ ගේම් එකේදී අමාරුවේ වැටෙන්නේ. මේ ගමන යනකොට අමාරුවේ වැටෙන්නේ දැනටමත් යම්කිසි මට්ටමකට සාර්ථක වෙච්ච අය. මොකද එයාලගේ ඉන්නේ ඉලූෂන් එක නිසා එයාලට හිතෙනවා එයාලා මේ ආපු ගමනේ එයාට උදව් වෙච්ච කරුණු කාරණා ටික ඒ විදියට මෙයාව තල්ලු කරලා ඉස්සරහටත් අරගෙන යාවි කියලා මෙයා හිතන්න පටන් ගත්ත දවසේ ඉඳලම මෙයා ටික ටික ෆේල් වෙන්න ගන්නවා. ඔයා මතක තියාගන්න ඕන ඔයා ලබන ජයග්‍රහණ තුලින් ඔයාට ලබා දෙන්නේ ව්‍යාජ ආරක්ෂිත හැඟීම. මොකද මෙතනදී මාෂල් ගෝල්ඩ්ස්මිත් කියන විදියට අපි යම්කිසි සාර්ථකත්වයක් ලැබුවට පස්සේ ඒ ගමනේදී අපි කරපු හරි දේවල් වැරදි දේවල් දෙකම අපි හිතන්න ගන්නවා නිවැරදි දේ කියලා. මෙන්න මේ කාරණය නිසාම අපි හරි වැරද්ද තෝරා නොගන්නා නිසාම අපේ ඉදිරි ගමන සම්පූර්ණයෙන් අඩාල වෙන්න පුළුවන්. මොකද මේක ලොකු මුලාවක්. මෙන්න මේ පොතේ මාෂල් ගෝල්ඩ්ස්මිත් පෙන්ලා දෙනවා අපේ මෙන්න මේ මුලාවට හේතු වෙන ප්‍රධාන කරුණු කාරණා හතරක්. පළවෙනි කාරණය තමයි මම සාර්ථකයි කියලා නිතර හිතන එක. මොකද මම සාර්ථකයි කියලා හිතලා ඔයාට එන විවේචන ඒ වගේම ඔයාට එන හොඳ අදහස් ඔයා පැහැර හරින්න ගියොත් ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අරගෙන යන්න ඔයාට අමාරු වෙනවා. මොකද ජීවිතේ ගත්තොත් එන විවේචන සමහරක් වෙලාවට ඔයාගේ ජීවිතේ ඊළඟ පෙරම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයා සාර්ථකයි කියලා දැනටමත් ඔයා හිතාගෙන ඒකෙන් නිකන් ඔළුව ඉදිමුගෙන හිටියොත් ඔයාට ඔයාගේ ගමන යන්න බැරි වෙනවා. ඒක නිසා ඔයා නිතරම හම්බල් වෙන්න ඕන. ඔයා නිතරම හිතන්න ඕන ඔයා සාර්ථක වුණත් ඔයාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. යම්කිසි විවේචනයක් ඔයාට ආවොත් ඔයා ඒ විවේචනේ පිළිගන්න ලේස්ති වෙලා ඉන්න ඕන. ඔයාට හැකියාවක් තියෙන්න ඕන මේ විවේචනයේ මොන හේතුව නිසාද ආවේ මේකට මම මොන වගේ විසඳුමක්ද හරියටම අරගෙන එන්න ඕන කියන කාරණය පැහැදිලි කරගන්න. ඊළඟ කාරණය තමයි මට පුළුවන් කියලා හිතන අධික ආත්ම විශ්වාසය. මොකද මේ විදියට ඔයාට අධික ආත්ම විශ්වාසයක් තිබුණොත් සමහරක් වෙලාවට ඔයා ටීම් එකක් විදියට කරන්න තියෙන වැඩ තනියම කරන්න ගිහිල්ලා අනා ගන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා මෙන්න මේ අධික ආත්ම විශ්වාසයෙන් ඔයාට පොඩ්ඩක් ඈත් වෙන්න වෙනවා. සමහරක් වැඩවලදී ටීම් එකක් එකතු වුණාට පස්සේ ඒ ටීම් එකෙන් එන අදහස ගොඩක් පැහැදිලි, ඒක ගොඩක් ප්‍රැක්ටිකල්. ඒ ටීම් එකෙන් එන අදහස පාවිච්චි කරලා ඔයාට දියුණු වෙන්න පුළුවන්. හැබැයි ඔයා අධික ආත්ම විශ්වාසයක් තියෙනවා කියලා, ඔයා ආයතනයේ ප්‍රධානියා නැත්නම් ඔයා ඒකේ අයිතිකාරයා කියලා ඔයා එයාලා දෙන උපදෙස් පිළිපදින්න නැතුව ඔයාගේ දැඩි ආත්ම විශ්වාසය නිසා ගන්න තීරණ වලින් ඔයාගේ මුළු අනාගතේම අඳුර වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ දැඩි ආත්ම විශ්වාසය කියන්නේ මේ පොතේ ගෝල්ඩ්ස්මිත් කියන විදියට ඔයා මුලා වෙන ප්‍රධාන කාරණේ. ගෝල්ඩ්ස්මිත් කියන ඊළඟ කාරණා දෙක තමයි මම ජයග්‍රහණය කරන්නෙක් ඒ වගේම මගේ තේරීම් නිසා තමයි මම අද සාර්ථක වුණේ කියන කාරණය. මොකද මේ කාරණා දෙකම මුලාවක් වෙන්නේ ඔයා මේ විදිහට හිතන්න ගත්තොත් ඔයා හිතනවා ඔයාගේ පැරණි ක්‍රමවේද තාමත් වළංගුයි ඒක විතරයි පාවිච්චි කරලා දිනු වෙන්න පුළුවන් කියලා. මොකද ඔයා ගන්න තීරණ විතරක් නෙවෙයි ඔයාගේ රැකියාවට ඔයාගේ ජීවිතයට බලපෑමක් ඇති කරන්නේ. මොකද මුලින් ඔයා ඒ ටික වෙන් කරගන්න ඕන. මේ කරුණු දෙක මුලාවක් වෙන්නේ අපි යථාර්ථයේ පැත්තට ගියොත් ඔයා ඒ පටන් ගත්ත දේ ආරම්භ කරන කාලේ ඔයාගේ ටෙක්නිකල් ස්කිල් ටික සෑහෙන්න වටිනවා ඔයා ඒ පටන් ගත්ත ව්‍යාපාරයට හෝ ඒ අදාළ දෙයට. හැබැයි මතක තියාගන්න ඔයා කාලයක් යනකොට ඒකේ ලීඩර් කෙනෙක් වෙනකොට ඔයා මේ බිස්නස් එක ඩෙවලොප් කරනකොට ඔයාගේ ගමන සාර්ථක වෙනකොට ඔයාට මේ සමීකරණය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරන්න වෙනවා. මොකද ඔයාට මුණ ගැහෙනවා ඔයාට වඩා දක්ෂ මිනිස්සු. ඔයාට වඩා ඒ වෙනුවෙන් කැප වෙන මිනිස්සු. ඔයාව අභිභවා යන්න පුළුවන් මිනිස්සු. මොකද මේ වගේ මිනිස්සු ඉන්න තැනක ඔයා තවමත් එයාලට අවස්ථාවක් නොදී ඔයා තමයි මේකේ නිර්මාතෘවරයා, ඔයා තමයි සැබෑම දක්ෂයා, ඔයා මොන දෙයකට සාර්ථක වෙනවා. ඔයා ගත්ත තීරණ නිසා තමයි මේක මෙහෙම සාර්ථක වුණේ කියලා එයාලගේ තීරණ වලට අවස්ථාවක් නොදුන්නොත් මෙතනදිත් ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන් අඳුර වෙන්න පුළුවන්. මේ විදියට ඔයාගේ පටන් ගත්ත ව්‍යාපාරය හෝ යම්කිසි දෙයක් සාර්ථක වුණාට පස්සේ ඒ අදාළ වෙච්ච ස්කිල් සෙට් එකට සම්පූර්ණයෙන් හාත්පසින් වෙනත් ස්කිල් සෙට් එකක් තියෙන මිනිස්සුන්ව මෙහෙවන්න පුළුවන් හැකියාවක් ඔයාට දිනු කරන්න වෙනවා. ඒතර ඔයාට සිද්ධ වෙනවා ඉන්ටර්පර්සනල් ස්කිල්ස් ඉගෙන ගන්න. කොහොමද මේ මිනිස්සුන්ව මෙහෙවන්නේ? මොකද ඔයාට විතරක් ඒ මත වැඩ කරලා ඔයාගේ ආයතනයේ හෝ ඒ අදාළ දේ දිනු කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා ඉන්ටර්පර්සනල් ස්කිල්ස් ටික හදාගත්තේ නැති වුණොත් ඔයාට බැරි වුණොත් ඒ අදාළ පිරිස හරියට මෙහෙවන්න
නිහතමානී නායකයෙක් විදියට මෙතනදී අනිවාර්යෙන්ම ඔයා ෆේල් වෙනවා. එන්න මේ ගෝල්ස්මිත් පැහැදිලි කර දීපු මුලාවට හේතු වෙන කරුණු ටික පිළිබඳ ලොකු සැලකිල්ලක් දක්වන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මුළු ගේම් එකම ඉක්මනටම වෙනස් කරගන්න. දෙවෙනි කොටසදී අපි කතා කරනවා ගෝල්ස්මිත් කියන විදියට අපි වහාම නතර කරන්න ඕන ප්‍රධාන කරුණු 10ක් ගැන. අපිට මෙන්න මේ වෘත්තීය ඉනිමගේ ඉස්සරහට යන්න බාධා කරන්නේ අපි නොදන්න දේවල් නෙවෙයි. අපි මේ ගමනේදී අපි නොදන්න දේවල් වලට වඩා මෙන්න මේ තියෙන විෂ තියෙන මේ කරුණු 10 අපි නොදැනුවත්වම අපෙන් පිටත ප්‍රදර්ශනය වෙන මෙන්න මේ කරුණු 10 නිසා අපේ ගමන සම්පූර්ණයෙන් අඩාල වෙන්න පුළුවන්. අපි මොන ශේෂ්ත්‍රයේ නියලුණත් මොකද හැම ශේෂ්ත්‍රයක්ම ගත්තොත් ඒකේ තොරතුරු ඒකේ තියෙන දැනුම් පද්ධති ආවත් කාලන වෙනවා. ඒත් එක්කම අපි දන්න කරුණු වලට වඩා නොදන්න කරුණු ප්‍රමාණය වැඩි වෙනවා. අපි හිතන් ඉන්නවා නිතරම අපි යන ගමනට බාධාවක් වෙන්නේ මෙන්න මේ නොදන්න දේ කියලා. හැබැයි මතක තියාගන්න මෙන්න මේ පොතේ ගොඩ්ස්මිත් පෙන්නලා දෙනවා ප්‍රධාන කරුණු 10ක්. මොකද මේ කරුණු ටික අපේ හැසිරීම් වලින් පිටට පේන්න ගන්නවා. මෙන්න මේ කරුණු ටික ඔයා ඉගෙන ගත්තොත් ඔයාටත් පුළුවන් මේ කරුණු වලින් ඈත් වෙලා ඉන්න. මොකද මේ කරුණු ටික ගොඩ්ස්මිත් කියන විදියට අපේ ගමනට ලොකු බාධාවක් වෙන නිසා. මේ කාරණේ ගත්තොත් තරඟකාරීත්වයට එහාට ගිහිල්ලා මමයි වැඩ කියලා පෙන්වන්න හදන දැඩි මානසික අවශ්‍යතාවය. මේ විදිය පුද්ගලයෙක් නිතරම බලන්නේ හැම කරුණකින්ම දිනන්න. පොඩි උදාහරණයක් ගත්තොත් ඔයා එක වැඩ කරන කෙනෙක් කියනවා නම් ඔයා ට්‍රැෆික් එකේ හිර වෙලා හිටියා, පැය 2ක් ට්‍රැෆික් එකේ හිර වෙලා හිටියා කියලා. ඒ වගේම තව කෙනෙක් එතනදීම පැනලා කියනවා නම් අපෝ ඕක මොකක්ද? මම පැය 3ක් කීයේ ට්‍රැෆික් එකේ හිර වෙලා හිටියා. මොකද ඒ කෙනාට ඕන ඒ කරුණෙන් පවා දිනන්න. මතක තියාගන්න මෙතනදී ඔයා නායකයෙක්ගේ තියෙන ලක්ෂණ වලින් ගොඩක් බැහැරට ගිහපු ක්‍රියාවක් තමයි ඒ කරන්නේ. මොකද මෙතනදී මිනිස්සු තුල තියෙන ඔයා පිළිබඳව තියෙන ප්‍රසාදය ඒ වගේම ගෞරවය නැති වෙන්න යනවා. ඒක නිසා ඔයා නිතරම බලන්න ඕන ඔයාගේ කටපාලනය කරගෙන ඔයාගේ මෙන්න මේ දිනන්න ඕන කියන නිතරම දිනන්න ඕන කියන මානසිකත්වයෙන් අයින් වෙලා නිශ්ශබ්ද වැහුම්කම් දෙන ක්වොලිටි එකක් ඔයාට මෙතනදී හදා ගන්න වෙනවා. දෙවෙනි කාරණේ තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා අදහස් එකතු කිරීම. මේක අදගත්තොත් ගොඩක් නායකයන් ගාව තියෙන වැරදි ලක්ෂණයක්. මොකද නායකයාට තියෙනවා ලොකු අත්දැකීම් සමුදායක්. මෙතනදී යම්කිසි සේවකයෙක් අදහසක් අරගෙන එනවා මෙන්න මේ කොටස මේ විදිහට වෙනස් කරන්න ඕන කියලා. මොකද මේ සේවකයා ඉන්නේ තව සේවකයෝ ගොඩක් එක්ක සාකච්ඡා කරලා හොඳම අදහසක් අරගෙන. මොකද ඔබ නායකයෙක් නම් ඔබ ගාව තියෙන දැනුමින් අත්දැකීමෙන් ඔයාගේ සේවකයෙක් මොකක් කරේ අදහසක් අරගෙන ආවට පස්සේ ඒකේ තියෙන වැරදි දේවල් සාකච්ඡා කරන්න ඒක මත අදහස් දක්වන එක වැරද්දක් නෑ. හැබැයි මතක තියාගන්න ඒක මත ඕනවට වඩා අදහස් දක්වන්න ගියොත් ඔහු සතුව තියෙන ඒ උද්‍යෝගය ඔවුන් සතුව තියෙන අදහස්වල ගුණාත්මක භාවය 50% විතර අඩු වෙනවා. ඔයා ඒ බලාපොරොත්තු වෙන අවසාන ගුණාත්මක භාවය 100%කින් වැඩි වුණත් ඔයාගේ සේවකයන් සතුව තියෙන උද්‍යෝගය 150%කින් ඔයා අඩු කරනවා ඕනවට වඩා අදහස් දක්වන්න ගිහිල්ලා. ඔයා අවශ්‍ය ටික සාරාංශයක් විදිහට කියන්න. අවශ්‍ය ටික විතරක් කියන්න. අනවශ්‍ය දේවල් ඔයාගේ බහුලව තියෙන අත්දැකීම් මේවා පැහැදිලි කර මේ වැඩේ කරන්න ගියොත් අර සේවකයන් තුළ තියෙන උද්‍යෝගය 50%කට වඩා අඩු වෙන නිසා ඔයාගේ අවසාන ගුණාත්මක භාවය ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ඔයාගේ සර්විස් එකේ තියෙන අවසාන ගුණාත්මක භාවය 150කින් විතර අඩු වෙනවා. තුන්වෙනි කාරණය තමයි අන් අයව විනිශ්චය කිරීම. මෙතනදී හිතන්න ඔයාගේ ආයතනයේ යම්කිසි සේවකයෙක් ඉන්නවා. ඔහු හරි නිර්මාණශීලී. ඔහු කරන වැඩේ හරියන මිනිස්සෙක්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා. ඔහු දෙයක් කරොත් වරදින්න තියෙන ඉඩ වැඩි. හැබැයි මතක තියාගන්න අර නිතරම හරියන මිනිස්සයා ඔයාට අදහසක් අරගෙන ආවොත් ඔයාට ඒක ඉදිරිපත් කර ගමන් ඔයා මේ මිනිස්සට ලේබල් එකක් ගහනවා නම් ඒක නියමයි ඒක තමයි හරි කියලා එතනදිත් ඔයා වැරදි. ඊළඟ කාරණේ තමයි අර හැමදේම වැරදි ඒ වැඩ කරන මිනිස්සයා මොකක් කරේ අදහසක් අරගෙන ආවට පස්සේ ඔයා එකපාරේ මිනිස්සට කිව්වොත් මේක ප්‍රායෝගික නෑ මේක මේ හරියන්නේ නෑ කියලා එතනදිත් ඔයා වැරදි. ඔයා නායකයෙක් නම් ලීඩර් කෙනෙක් නම් ඔයා ඒ අදහස් දෙකටම ගරු කරලා ගැඹුරු විශ්ලේෂණයක් කරලා තමයි අවසානයේ ඔහුට ඒක පවසන්නේ. අවසානයේ ඒක කරනවද ඒක ක්‍රියාත්මක නම් වනවද ඒක ප්‍රායෝගික නැද්ද කියලා තීරණය කරන්නේ අවසානයේ. මෙතනදී ඔයා දෙන්න ඕන මැදිහත් උත්තරයක්. ඔයා යම්කිසි කාලයක් ඒකට ඉල්ල ගන්න හරියට හිතලා උත්තරයක් දෙන්න. එකපාර මිනිස්සුන්ට කොයි වෙලාවකවත් ලේබල් ගහන්න යන්නේ. මොකද ඔයා නායකයෙක් විදිහට මිනිස්සුන්ට මේ විදිහ එකපාර ලේබල් ගහන්න ගියොත් සමහරක් වෙලාවට මිනිස්සු ගාව තියෙන ක්‍රියේටිව් අදහස් ඔයා ගාවට අරගෙන එන්නේ නැහැ. මොකද එයා දන්න ඔයා මොන දේ අරන් ගියත් ඒ මිනිස්සයා විවේචනය කරනවා. එතකොට මේ මිනිස්සයා ගාව තියෙන මේ ක්‍රියේටිවිටි එක නිර්මාණශීලී හැකියාව, ඒ තර්කන හැකියාව සේරම ඔයා විනාශ කරනවා නැත්නම් ඒක යටපත් කරනවා. සමහර විට ඒ කෙනා ගාව වෙන්න පුළුවන් හරි නියම ගැලපෙන අදහස තියෙන. ඉතින් මේක නිසා මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕන අදහසක් ඔයා ගාවට අරගෙන ඉන්න. මොකද ඒක විවේචනය කරනවා නම් ඒක හොඳයිද නරකයිද කියන්න ඔයාට අයිතිය තියෙනවා. හැබැයි හොඳට හිතලා බලලා. ඒක නිසා මේ විදියට දෙයක් විනිශ්චය කරනකොට කෙනෙක් ගේන අදහසකට ලේබල් එකක් ගන්න කලින් 7-8 වතාවක් හිතන්න වෙනවා. හතරවෙනි කාරණය තමයි ඍණාත්මක වචන භාවිතය. මොකද ඔයා යම්කිසි සංවාදයක ඉන්න වෙලාවක හිතන්න ඔයාගේ ප්‍රතිවාදය කියන අදහස ඔයා දැන්ටමත් පිළි අරගෙන ඉවරයි ඒක හරි කියලා. හැබැයි ඔයා සංවාදයේ අතරතුර පාවිච්චි කරනවා නම් ඒක මෙහෙම නෙවෙයි. මේක මෙහෙම නෙවෙයි වෙන්න ඕන. ඒත් මම හිතන්නේ but however ඒ වගේ වචන දාලා ඔයා කතා කරන්න ගියොත්
අර ඔයාගේ ප්‍රතිවාදයාගේ මනස ඔයා ඩිෆෙන්සිව් මොඩ් එකකට දානවා. මොකද එයා නිතරම පටන් ගන්නවා ඊළඟට ඔයාගෙන තර්කයෙන් බිඳින්න පුළුවන් තරම් තර්ක කරන්න. මොකද මේ කාරණය මනෝවිද්‍යානුකූලව ඔප්පු කරලා තියෙන්නේ. අපි නිතරම සංවාදයක් අතරතුරදී අනිත් කෙනා තර්කයක් දක්වනකොට අදහසක් දක්වනකොට ඔයා ඒක පිළිගත්තත් ඔයා නෙගටිව් වචන පාවිච්චි කරොත් ඍණාත්මක වචන පාවිච්චි කරොත් අර මනුස්සයාට හිතෙන්නේ ඔයා ඒක ප්‍රතික්ෂේප කරා කියලා. ඉතින් ඔයා නිතරම හරි සිහියෙන් ඕන සංවාදයේ යෙදෙන්න. මොකද මේ විදිහේ සංවාදයක යෙදෙනකොට ඔයා මේ වචන පාවිච්චි කරන එක අඩු කරන්න ඒ මනුස්සයාගේ සහයෝගය ඔයාට සම්පූර්ණයෙන් ලැබෙනවා. ඔයා මේ විදිහේ වචන පාවිච්චි කරොත් ඔහුට දැනෙනවා ඔබ ප්‍රතිවාදියෙක් විදියට. මේ විදිහට ප්‍රතිවාදියෙක් විදියට හැගෙන්න ගත්තට පස්සේ ඔහු ඔබ අවිවායන්න හරි ඔබට තරංගයක් දෙන්න හරි ඔබට ප්‍රශ්නයක් ඇති කරන්න හරි තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. පස්වෙනි කාරණය තමයි තමන්ගේ බුද්ධිය ප්‍රදර්ශනය කරන්න අනේක. මොකද කෙනෙක් සංවාදක ඉන්න වෙලාවක ඔයාට කියනවා මම මේ විදිහේ දෙයක් කිව්වා. මේක මාර ලස්සන දෙයක්. මේක කියද්දිම සමහර මිනිස්සු මට හම්බෙලා තිනවා කියනවා නිකන් මම මේක අවුරුදු 5කට කලින් නේ කිව්වේ. මේක මම ගොඩක් කල් කියවලවා. ඒක අදද කියෙව්වේ. ඉතින් මේ විදිහේ දේවල් කියනකොට අර මනුස්සයා හිතන්න පටන් ගන්නවා මෙයා මහා මාන්නක්කාර අහංකාර මනුස්සයෙක් කියලා. ඉතින් මේ විදිහේ කෙනෙක් ගාවට අලුත් අදහසක් අරගෙන යන්න මිනිස්සුවා දෙපාරක් තුන් පාරක් හිතන්නේ දන්නවා මේ මනුස්සයාට දෙයක් කියලා වැඩක් නැහැ. මොකද මේ මනුස්සයා දෙයක් පිළිගන්න කෙනෙක් නෙවෙයි. දෙයක් කිව්වට පස්සේ ප්‍රතිචාර දක්වපු විදිය යාගේ මනසේ තියෙනවා. ඉතින් මේ විදිහේ මනුස්සයෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ අදහසක් දක්වන්න, තමන්ගේ නිර්මාණශීලී අදහසක් දක්වන්න මිනිස්සු ගොඩක් පසුබට වෙනවා. ඉතින් මේ විදිහේ පුද්ගලෙක් වෙන්න ඕනේ නැහැ ඔයා. මෙතනදී ඔයාට කරන්න සිද්ධ වෙන්නේ ඒ කෙනා යම්කිසි දෙයක් ගැන ඔයාට පැහැදිලි කරනවා නම් ටිකක් හම්බල් විදිහට ඒක අහගෙන ඉන්න. බලන්න මෙයා මොකක්ද කියන්නේ. මොකක්ද මේ අලුතෙන් සොයාගත පුදේ. සමහරට ඒක ඔයාට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඔයා කලින් දන්න දෙයක් වෙන්න පුළුවන්. ඒකේ කරුණු ටිකක් එයා එක්ක බෙදාගත්තට කමක් නැහැ. එයාව මානසික වටන විදිහේ කතා විලාසයක් ඔයාට තියෙනවා නම් ඒක පුළුවන් තරම් ඉක්මනට ඔයා නතර කරගන්න ඕන. 6 වෙනි කාරණය තමයි තරහින් ඉන්න වෙලාවට අදහස් දක්වන්න යන එක. මොකද මේ වෙලාවට ඔයා ඒ තරහින් කියන දේ හරි වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාගේ ඉස්සරහින් ඉන්න කෙනා ග්‍රහණය කරගන්නේ ඔයා කියන දේ හරි වැරද්ද නෙවෙයි. ඔයා ඒ කියන ආක්‍රමණශීලී ඒ පාවිච්චි කරපු රළු වචනවල තියෙන ස්වභාවය. මොකද කෝපය කියලා කියන්නේ මිනිස්සෙක්ගේ තර්කානුකූල බුද්ධිය සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න පුළුවන් චිත්ත වේගයක්. 7 වෙනි කාරණය තමයි තොරතුරු සංගවා තබා ගැනීම. මේක මම ගොඩක් තැන්වල දකින දෙයක්. මෙතනදී සමහරක් මිනිස්සු හැසිරෙනවා ඒ දේ තමන් විතරයි දැනගන්න ඕන. මොකද මේක කරන විදිය තව කෙනෙක් දැනගත්තොත් ඒ මිනිස්සුත් ඒක කරන්න පටන් ගත්තොත් ඒකෙන් ඔයාට බලපෑමක් එවි කියලා. හැබැයි මතක තියාගන්න ඔයා නියම නායකයෙක් නම් ඔයාට ඕන නම් ඒ ඉන්න තැන හරියට දියුණු කරන්න. ඔයාට සිද්ධ වෙනවා තොරතුරු බෙදා ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒ විදිය ටාස්ක් එකක බලපෑම තව කාර්යයකට තියෙනවා නම් ඒ ඔයා සංගවාගෙන ඉන්න තොරතුරු වලට බලපෑම තව කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා ඒ අඳුරේ අතපත ගන්නවා වගේ ඒක වැඩේ ඉෂ්ට කරන්න try කරනවා. එයාට ඒ වැඩේ හරියට කරගන්න බැරි වුණාට පස්සේ මුළු සිස්ටම් එකේම කාර්යක්ෂමතාවය අඩාල වෙන්න පුළුවන් අන්න ඒ වගේ මෝඩ තීරණ නිසා. ඒක නිසා ඔයා මතක තියාගන්න ඔයාගේ බලයේ තියෙන යම්කිසි රහස්‍ය දෙයක් සංගවා ගන්න කිව්වොත් ඒක සංගවලා තියාගන්න එක නෙවෙයි මං කියන්නේ. ඔයාගේ සිස්ටම් එකට අදාළ බෙදා ගන්න ඕන තොරතුරු ඔයා බෙදා ගන්න නැතුව ඔයාගේ සන්තකේ තියාගෙන ඉන්නවා නම් ඒක ඔයා කරන ගොඩක් ලොකු වැරදි දෙයක්. ඒක නිසා ඔයාගේ මුළු සිස්ටම් එකම දියුණු කරන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා ඒ අදාළ තොරතුරු ඒ අදාළ පුද්ගලයන් සමග බෙදා ගන්න සහභාගීතාවයක් ගොඩනගා ගන්න. එතකොට ඔයත් දියුණු වෙනවා. අනිත්‍යයක් දියුණු වෙනකොට සමස්තයක් විදියට ඔයාගේ ජීවිතේට එන බලපෑම ගොඩක් වැඩි තොරතුරු සංගවාගෙන ඉන්නවට වඩා. 8 වෙනි කාරණය ටිකක් මේක බරපතල කාරණයක්. අන් අයගේ ගෞරවය Taman සතු කරගන්නේ අනේක. මේක ගොඩක් අශෝභන සමහර නායකයන් සතුව තියෙන ලක්ෂණයක්. මොකද මහන්සි වෙලා කෙනෙක් දෙයක් කරාම ඒකේ ක්‍රෙඩිට් එක ඒ කරපු කෙනාට දෙන්නේ නැතුව ඔහු අගයන් නැතුව ඔයා ඒක අරගෙන ගිහිල්ලා හොවා දක්වන්න හදනවා නම් මම තමයි මේක කරේ. මම නැත්තම් මෙයාට මේක කරගන්න බැරි වෙනවා. මම තමයි මේකට උදව් කරේ. මෙයා මේක කරා වුණාට මම තමයි මේක ප්‍රධානය විදියට වැඩ කරේ. මේ විදියට ඔයා කියන්න ගත්තොත් අර මනුස්සයාගේ තියෙන අභිමානය, මේ මනුස්සයාගේ මහන්සියට ඒ අදාළ වටිනාකම දෙන්නේ නැති වුණොත් එයා ඉබේම පෙළවෙනවා ආයෙත් ඒ විදිහේ මහන්සි වෙලා වැඩ නොකරන්න. මොකද ඒක ඍජුවම ඔයාට බලපාන දෙයක් වුණොත් සමහරට වගේ රස්සාව නැති වෙන්න පුළුවන්. නැත්තම් සම්පූර්ණ කලකිරුණු පුද්ගලෙක් බවට වාපත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මතක තියාගන්න ඔයා නියම නායකයෙක් හරි වගේ ජීවිත සාර්ථකත්වයට යන්න ඕන කෙනෙක් නම් ඒ කරපු කෙනාට ඒ අදාළ ක්‍රෙඩිට් එක අනිවාර්යෙන් දෙන්න. ඔයා ඒක අරගෙන ගියාට කමක් නැහැ. සමහරට ඔයා වෙන්න පුළුවන් ඒක කියලා ප්‍රසන්ට් කරන්නේ. මතක තියාගන්න ඔයා ඒක කියනකොට අනිවාර්යෙන් කියන්න මේ කෙනා තමයි මහන්සි වෙලා මේ වැඩේ කරේ. මෙයා තමයි මට උදව් කරේ. මේ විදිහට ඔයා කියනකොට ඒ මිනිස්යාගේ හිතේ ඔයා ගැන තියෙන විශ්වාසය සෑහෙන විදිහට වැඩි වෙනවා. ඒ මිනිස්සු තව තවත් ඔයාට උදව් කරන්න ගන්නවා. තව තවත් ඔයාට ඉස්සරහට යන්න උදව් කරන්න ගන්නවා. හැබැයි මතක තියාගන්න ඔයා ඒක හංගලා ඒ ක්‍රෙඩිට් එක ඔයා ගත්ත කියලා එයාට දැනුනොත් ඒක තමයි මිනිස්සෙක්ගේ ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම රිදවීම. ඉතින් මේ විදිහට එයා රිදුනට පස්සේ මේ විදිහට එයා මානසික වැඩනට පස්සේ ආයෙ කවදාවත් සමහර විට ඔයා ගාවට නිර්මාණශීලී අදහසක්
නිර්මාණශීලී දෙයක් ඒ මිනිස්සයා අරගෙන එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහේ දේවල් ගැන සෑහෙන්න හිතලා තීරණ ගන්නවාට සිද්ධ වෙනවා. 9 වෙනි කාරණේ තමයි අන් අයට සවන් නොදීම. මේකත් ඔයාගේ ජීවන ගමන, ඔයාගේ සාර්ථකත්වයට යන ගමන සම්පූර්ණයෙන් අඩාල කරන්න පුළුවන් මහා නරක පුරුද්ද. යම්කිසි කෙනෙක් ඔයාට වෙල දෙයක් පැහැදිලි කරනකොට ඒ මිනිස්සයාගේ මූණ දිහා බලලා, ඇස් දෙක දිහා බලලා අවංකව කතා කරනවා වෙනුවට ඔයා නිකන් ෆෝන් එක දිහා බල බල මේ මිනිස්සයාත් එක්ක ඒ සංවාදයේ යෙදෙනවා නම්, ඔයා වෙන වැඩකට අවධානය දෙන ගමන් ඒක නා කියන දේ අහගෙන උත්සාහ කරනවා නම් ඒ මනුස්සයාට ඉබේම හිතෙනවා ඔයා කියන දේෙන් එයාට වැඩක් නැහැ කියලා. ඒක නිසා එහෙම කරන්න යන්න එපා. නිතරම කෙනෙක් දෙයක් පැහැදිලි කරනකොට ඔයාගේ ආයතනය වෙන්න පුළුවන්, කොතනක වෙන්න පුළුවන්. ඒ කෙනා දිහා කෙලින් බලලා ඍජුව බලලා එයාගේ මේ ප්‍රශ්නේ මුලින් අහුම්කම් දෙන්න. මොකද ඔයා දන්නේ මේ මනුස්සයාගේ මානසිකත්වය මොකක්ද කියලා. මුලින් මේ ප්‍රශ්නේ අහනකොට එයාට දැනෙන්න ඕන ඔයා ඇත්තට මේකට අහුම්කම් දෙනවා කියලා. ඒක නිසා යම්කිසි කෙනෙක් දෙයක් ඔයාට කියනවා නම් ඒකට පූර්ණ අවධානය දීලා අහගෙන ඉන්න පුරුදු වෙන්න. මේකත් මේ පොතේ ගොල්ස්මිත් කියන විදියට ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අරන් යන්න ඔයා ගාව තියෙන්න ඕනම හොඳ පුරුද්දක්. 10 වෙනි කාරණය තමයි සමාව නොඉල්ලීම. මොකද මේ කරුණත් ඔයාගේ ජීවිතේ තියෙනවා නම් මේ ලක්ෂණෙත් ඔයා පුළුවන් තරම් ඔයාගේ ජීවිතෙන් ඈඩ් කරලා දාන්න ඕනේ. ඒක ඔයාගේ හයරාකි එකේ උඩ ඉන්න කෙනෙක් වුණත්, ඔයාගේ ස්ටාෆ් එකේ පහළම ඉන්න කෙනෙක් වුණත් කමක් නැහැ. ඒ අදාළ වෙලාවේදී එතනදී ඔයා සමාව ඉල්ලන්නම ඕන. මොකද ඒකෙන් ඔයාගේ තත්ත්වය බාල වෙන්නේ නැහැ, ඔයාගේ ක්වොලිටිස් අඩු වෙන්නේ නැහැ. තමන්ගේ අතින් වැරද්දක් වුණාට පස්සේ ඒකට අවංකව නිහතමානීව සමාව ඉල්ලන්න බෑ කියලා කියන්නේ ඔයා ගාව තියෙන මාන්නක්කාරකමේ ගැඹුරු ලක්ෂණයක්. ඔයා ඒ වැරද්ද වහනවා නම් හරි, නැත්නම් ඒ වැරද්ද වෙන කෙනෙකුට පටවනවා නම් හරි, මිනිස්සු වාට පක්ෂපාතී වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා පෙන්වන්න ඕන වැරද්දක් වුණාට පස්සේ ඒක ඕන කෙනෙක්ගෙන් සමාව ගන්න පුළුවන් තරම් කොන්දක් ඔයා ගාව තියෙනවා කියලා. මෙන්න මේ කරුණු 10 ඔයා ගාව තියෙනවා නම් ඔයා කොච්චර සාර්ථක වෙන්න දැඟලුවත්, ඔයා කොච්චර ඉස්සරහට යන්න දැඟලුවත්, ඔයා ගාව කොච්චර දැනුමක් තිබුණත් ඔයාට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. මොකද ඔයාට අවස්ථාවක් එනවා ඔයාට ඉස්සරහට යන්න වෙන ටීම් එකක් එක්ක, පිරිසක් එක්ක. මොකද ඔයාට ඒ තනිගමන යන්න බැරි වෙනවා. ඔයාගේ පිරිස ඔයා පිළිගත්තේ නැති වුණොත් මේ ලක්ෂණ 10 ඔයා ගාව තියෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඒක දුරින්ම ඔයාගෙන් ගලවලා දාන්න. ඊට පස්සේ ඔයාට හරි ලේසි මේ පිරිසත් එක්කම ඔයා ගමන යන්න. තුන්වෙනි කොටස තමයි සාර්ථක වෙනසක් සඳහා වන පියවර 7. දැන් අර අපි කලින් කතා කරපු කරුණු 10ත් ඔයාගේ ජීවිතේ අයින් කරගත්තට පස්සේ ඔයාට හරි ලස්සනට ඔයාගේ ජීවිතේ පරිවර්තනය කරගන්න පුළුවන් ප්‍රධාන ස්ටෙප්ස් 7ක්, ප්‍රධාන පියවර 7ක් ගෝල්ස්මිත් මෙන්න මේ පොතේ පෙන්වලා දීලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි ප්‍රතිපෝෂණය ලබා ගැනීම. මොකද ඔයා යන මේ ගමනේදී වැදගත්ම දේ වෙන්නේ ඔයා දැනට ඉන්න තැන වංක වඳුර ගන්න පුළුවන් හැකියාවක් ඔයා ගාව තියෙන්න ඕන. මොකද මිනිස්සු වුණාට පස්සේ නිතරම අපි හිතන් ඉන්නේ අපි කරන ගොඩක් දේවල් හරි කියලා. අපේ අඩුපාඩු කියන්න කෙනෙක් නැති වුණොත්, අපි දන්නේ නැත්නම් අපි ගාව තියෙන අඩුපාඩු මොනවද කියලා අපි ඒව හදාගන්නෙත් නැහැ, ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ. ඒකම අපේ ඉදිරි ගමනට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. මේ පොතේ ගෝල්ස්මිත් දක්වන්නේ 360 degree feedback method එක. මේක ගොඩක් ව්‍යාපාර ලෝකේ ජනප්‍රිය ක්‍රමයක්. එතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ තනතුරට සමගාමීව තනතුරු තියෙන පුද්ගලයන්ගෙන්, ඒ වගේම ඔයා වැඩ කරන තැන ඔයාට ඉහළ තනතුරු දරන අය, ඒ වගේම ඔයාට පහළ තනතුරු දරන අය, මේ හැමෝගෙන්ම ඔයා පිළිබඳ ෆීඩ්බැක් එකක් ගන්න. මොනවද එයාලා දකින්න ඔයාගේ අඩුපාඩු, මොන වගේ දේවල්ද ඔයාගේ වෙනස් වෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ පහළ ඉන්න අය ඔයාට ෆීඩ්බැක් එකක් දෙන්න බය වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාට නිර්නාමිකව එකතු කරගන්න පුළුවන්. ඔයා එයාලට කියන්න තව පුද්ගලෙක් ධම්මලා හරි මේ විදිහේ මේ කෙනාගේ අඩුපාඩු තියෙනවා නම් මේ විදිහේ කොලේක ලියලා දෙන්න, නමක් මොකුත් සඳහන් කරන්න ඕනේ නැහැ. ඒක අපි ඒ කෙනාට දෙනවා කියලා. ඉතින් මේ විදිහේ ක්‍රමයක් පාවිච්චි කරොත් මේකම තමයි ව්‍යාපාර ලෝකේ 360 degree feedback method එක කියලා පාවිච්චි කරන්නේ. මේකෙන් පුළුවන් ඔයාගේ වැරදි අඩුපාඩු ගොඩක් ඔයාට හදාගන්න. දෙවෙනි කාරණය තමයි සමාව ඉල්ලන්න. ප්‍රතිපෝෂණයෙන් ඔයාගේ වැරදි අඩුපාඩු අඳුර ගන්න. ඒ වගේම ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වැරදි වුණා නම් ඒ කෙනාගෙන් සමාව ඉල්ලන්න. මොකද මේ සමාව ඉල්ලන්නේ නැතුව ඔයාගේ ඊගෝ එක තියන් හිටියොත්, ඔයාගේ අහංකාරකම් මත ඉන්න ගියොත් මිනිස්සු ඔයාව පිළිගන්න ගතිය, මිනිස්සු ඔයාට ගරු කරන ගතිය ඉබේම නැති වෙලා යන්න ගන්නවා. මොකද ඔයා ටීම් එකක් එක්ක නම් යන්නේ. ඒ ටීම් එකේ සපෝට් එක ඔයාට ලැබෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඉතින් මේක නිසා ඔයාට සිද්ධ වෙනවා මෙතනදී සේරම පැත්තක දාලා ඒ අදාළ කෙනාගෙන් අදාළ තැනදී අනිවාර්යෙන් සමාව ගන්න. මොකද එතනදී ඔයා හේතු දක්වලා වැඩක් නැහැ, නිදාසර හේතු කාරණා කියලා වැඩක් නැහැ. මම ඒ වෙලේ පීඩනයක හිටියේ, මට ඔෆිස් එකේ වැඩ වැඩි, ඒ ප්‍රෙෂර් එකේ මට මෙහෙම ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. ඒ තරහින් තමයි මම ඔයාලට කතා කරේ. එහෙම කරුණු කාරණා දක්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා ඍජුව කියන්න ඕන මේක මගෙන් වුණ වැරද්දක්, මට ඒකට සමා වෙන්න. හේතු කාරණා කියන එක අනවශ්‍යයි. මොකද සමහරට ඒ හේතු කාරණා කියන්න ගියොත් ඒක ඔයාගේ ගමනට අනිත් පැත්තට බලපාන්න පුළුවන්. ඔයාලට කරන්න ඕන සමාව ගන්න එක විතරයි. තුන්වෙනි කාරණය තමයි ප්‍රසිද්ධ කිරීම. මොකද ගොඩක් අය හිතනවා එයාලගේ වැරදි අඩුපාඩු හදාගන්න එක රහසිගතව කරන්න ඕන දෙයක් කියලා. මොකද ඒ වැරදි අඩුපාඩු නිසා මිනිස්සුන්ට බලපෑමක් වෙන වැරදි අඩුපාඩු නම් ඒව ඔයා දැනගන්න ඕන, ඔයා ඒක හදාගත්තා කියලා ප්‍රසිද්ධ කරන්න. මේකට ඔයා ගොඩක් බුද්ධිමත්ව ඒ දේවල් ප්‍රසිද්ධ කරන්න සමහර පොඩි පොඩි උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න මම කලින් කියපු විදිහට
ඔයාගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා කෙනෙක් දෙයක් කියනකොට ඒකට ඇහුම්කන් දෙන්නේ ඔයා හරි අඩුවෙන්. ඔයා ඒකට තර්ක කරලා ඒ මනුස්සයා කියන්න හදන දේ විඳින්න උත්සාහ කරනවා. නැත්තම් ඔයා ඒකට අවධානයක් දෙන්නේ නැහැ. ඔයා වෙන වැඩ කරන ගමන් තමයි මනුස්සයෙක් දෙයක් කියනකොට සාමාන්‍යයෙන් ඇහුම්කන් දෙන්නේ. එතකොට කොහොමද මේ අඩුපාඩුව හදාගත්තා කියලා ඔයා ඇඩ්වර්ටයිස් කරන්නේ? ඔයා මිනිස්සුන්ට පෙන්වන්න ඕන ඔයාගේ අඩුපාඩුව දැන් ඔයා ගොඩක් දුරට හදාගත්තා කියලා. සාමාන්‍යයෙන් කතා කරන තැනක නම් ඔයාට කියන්න පුළුවන් මම කලින් මෙහෙම දෙයක් කරා. මම දැන් පොඩ්ඩක් ඒකත් එක්ක වැඩ කරන ගමන් ඉන්නේ. මම පොඩ්ඩක් ඒකෙන් දැන් ඈත් වෙලා ඉන්නේ. මම try කරනවා පුළුවන් තරම් වෙනස් වෙන්න. එතකොට මිනිස්සු පටන් ගන්නවා දැනගන්න ඔයා මේ අඩුපාඩුව හදාගත්තා කියලා. හැබැයි ඔයා අඩුපාඩුව හදාගෙන තියෙන්න ඕන. මිනිස්සුන්ට බොරු කිව්වොත් මෙතනදී ඔයා ඊළඟට ආයෙත් අමාරු වැටෙන්න තියෙන ඉඩ වැඩි. හතරවෙනි කාරණේ තමයි සවන් දීම. මේක තමයි ඔයාලට දියුණු කරගන්න පුළුවන් ඔයාගේ ජීවිතයේ වටිනම ලක්ෂණය. ගොඩක් අය අනිත් මිනිස්සුන්ට අහුම්කම් දෙන්නේ යාලා කියන දේට මොකක් හරි උත්තරයක් දෙන්න විතරයි. මොකද ඔයා නියම නායකයෙක් නම් ඔයාට සාර්ථකත්වයට යන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා. ඇත්තටම මේ මනුස්සයා කියන්නේ මොකක්ද? මේකෙන් මොන වගේ දෙයක්ද මගේ ජීවිතේට එකතු වෙන්නේ? ඒ වගේම මේ මනුස්සයාට කොහොමද මං ගරු කරලා කතා කරන්නේ? ওই කාරණා ටික සේරම එකතු කරලා ඔයාට සිද්ධ වෙන මේ මනුස්සයා මොකක්ද ඇත්තටම කියන්නේ කියලා හරි අවධානයෙන් නිවැරදිව අහගෙන ඉන්න. ඒ වගේම තමයි ඒ අදාළ කෙනා ඔයාට ඒ දේ කියන වෙලාවට ඔයා මැදින් පැනලා ඔයාගේ අදහස් දක්වන්න යන්න එපා. ඔයා මුලින් හොඳට එයා කියන දේ අහගෙන ඉන්න. අහගෙන ඉඳලා තප්පර දෙක තුනක් නිශ්ශබ්දව ඉඳලා එයාගේ එයා අහපු දෙයට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න. ඒතකොට එයාට අවබෝධ වෙනවා ඔයා එයාගේ අදහසට ඇත්තටම ගරු කරලා ඔයා හොඳට හිතලා ඒකට උත්තර දෙන කෙනෙක් කියලා. මේක ගොඩක් වැදගත් වෙනවා අනිත් අයට ඔයාගේ තියෙන ක්වොලිටිස් හඳුන ගන්න. පස්වෙනි කාරණය තමයි ස්තුතිවන්ත වීම. මොකද ඔයා වෙනස් වෙන්න යනකොට මිනිස්සු ඔයා විවේචනය කරන්න ගන්නවා. ඔයාගේ වැරදි අඩුපාඩු දකින්න ගන්නවා. හැබැයි මතක තියාගන්න ඒ වැරද්ද ඇත්තටම ඔයා ගාව තියෙන එකක් නම් ඔයා නිහතමානී වෙන්න ඕනේ ඒක හදාගන්න. නැත්නම් ඔයාගේ ඉස්සරහ ගමනේ යන්න බෑ. ඔයා හොඳට හිතලා බලන්න ඒකෙන් ඔයාට වෙන්න පුළුවන් නෙගටිව් ඉම්පැක්ට් එකක්ද? ඒකෙන් ඔයාගේ ගමනට බාධාවක් වෙන්න පුළුවන්ද? නැත්නම් මොන වගේ දෙයක් දෙකෙන් වෙන්න පුළුවන්? ඒක අවංකව හිතන්න පුළුවන් නිහතමානී මානසිකත්වයක් ඔයා හදා ගන්න ඕන. මෙතනදී කෙනෙක් ඔයාට ප්‍රශංසාවක් කරත්, උපදෙසක් දුන්නත්, ඔයා විවේචනය කරත් ඒක පිළි අරගෙන ලස්සන්ට hina වෙලා thank you කියන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක් ඔයාට හදා ගන්න වෙනවා. ඒතකොට එයාට තේරෙනවා ඔයා ගොඩක් පරිණත කෙනෙක්. ඒ වගේම ඔයා ගොඩක් මනසින් පරිණත වෙනවා, ඔයාගේ වෘත්තීය පරිණත වෙනවා. ඔයාගේ සාර්ථකත්වයට යන ගමනේදී ඔයා ගොඩක් පරිණත පුද්ගලයෙක් බවට පත් වෙනවා මෙන්න මේ ලක්ෂණය නිසාම. 6 වෙනි කාරණය තමයි පසුවිපරම් කිරීම, ෆලෝයින් අප් එකක් ගන්න එක. වෙනස් වීම කියන එක නැත්තම් ඔයාගේ සාර්ථකත්වයට යන ගමනේ ඔයාගේ වැරදි අඩුපාඩු හදාගෙන ඔයා වෙනස් වෙනවා කියන එක එකපාර වෙන දෙයක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ කරන්න ඕන අභ්‍යාසයක්. ඒක සයිස් එක. ඔයා මේ එක්සයිස් එක කරනකොට ඔයා නිතරම බලන්න ඕන ඒක ඔයා හරි විදිහටද කරන්න කියලා. මොකද ඔයා කාලයක් තිස්සේ වැරදි පුරුදුත් එක්ක ජීවත් වුණ කෙනෙක් නම් එකපාරට ඔයාට ජීවිතේ දේවල් වෙනස් කරගන්න අමාරුයි. ඉතින් මේ දේවල් වෙනස් කරනකොට ඔයා නොදැනුවත්වම අර පරණ පුරුදු වෙනස් මුහුණුවරවල් වලින් ඔයාගේ ජීවිතේට එන්න පටන් ගන්නවා. ඔයා හරියට ඒව නිරීක්ෂණය කරේ නැති වුණොත් අර පරණ පුරුදු ආයෙත් ඔයාගේ ජීවිතේට එකතු වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඔයාට මෙතනදී ඔයා පිළිබඳව ගැඹුරු නිරීක්ෂණයක් කරන්න සිද්ධ වෙනවා. ඔයා නිතරම හිතන්න ඕන කලින් අර තිබ්බ පරණ පුරුදු වලට අදාළ දෙයක් දැන්ට මේ වර්තමානයේ සිද්ධ වෙනවද? ඒ විදිහේ පරණ පුරුදු වලට ඇදිලා යනවා වගේ ඔයාට තේරෙනවද? ඒ විදිහට ඔයා ඒ ගැන නිරීක්ෂණය කරොත් විතරයි ආයෙත් ඒ නරක පුරුදු ඔයාගේ ජීවිතයට ඇතුල් වෙන එක නතර කරගන්න පුළුවන් වෙන්නේ. හත්වෙනි කාරණය තමයි ඉදිරි දැක්ම පුරුදු කිරීම. මේකට තමයි ෆීඩ් ෆෝවර්ඩ් කියලා කියන්නේ. කලින් අපි කතා කරා ෆීඩ්බැක් එකක් අරගෙන කොහොමද අපි වැරදි අඩුපාඩු හදාගන්න කියන කාරණේ. වැරදි අඩුපාඩු හදාගත්තට පස්සේ ඔයා දැනගන්න ඕන ඒ වැරදි අඩුපාඩු වල තිබුණු කාරණා මග ඇරලා ඒක හදාගෙන එතනින් ඉස්සරහට ඔයා කොහොමද තව දියුණු වෙන්නේ කියලා ෆීඩ් ෆෝවර්ඩ් මොමන්ටම් එකක් හදාගන්න. ඒතර ඔයා දන්නවා ඔයාගේ වැරදි අඩුපාඩු නැති වුණා වගේම ඔයා ඒක තව වැඩි දියුණු කරගෙන ඔයා ඉම්ප්‍රූව් වෙලා ඉස්සරහට යන මිනිස්සෙක් කියලා ඔයාටම තහවුරු කරගන්න පුළුවන්. මෙතනදී ඔයා කරන්න ඕන ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕන කරන ටික එකතු කරගන්න එක. මෙතනදී කොහොමද ඔයා ඔයාගේ ඉදිරි ගමන ඉම්ප්‍රූව් කරගන්නේ? මොන වගේ දේවල්ද ඔයා හොඳ පුරුදු විදිහට ජීවිතයට ඇතුළත් කරගන්න ඕන? ඔයාගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. මොන වගේ පිරිසක්ද ඔයා එකතු කරගන්න ඕන? මොන වගේ දේවල් ගැනද ඔයා ඉගෙන ගන්න ඕන? ඉතින් මෙන්න මේ කරුණු කාරණා ටික ඔයා එකතු කරගන්න ඕන ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අරන් යනවා නම් මේක තමයි මේ කරුණුදී පැහැදිලි කරලා දෙන්නේ. මේ පොතේ කියන විදිහට සාර්ථකත්වය කියලා කියන්නේ ස්ථාවර දෙයක් නෙවෙයි. මේක හරි ඉක්මනට වෙනස් වෙන දෙයක්. මොකද අපේ ජීවිතේ අපි ඉගෙනගත්තු දේවල්, අපේ තාක්ෂණික කුසලතාවයන් අපි ඉදිරියට අරගෙන යන්නේ නැහැ. ඒව උදව් කරනවා අපිට ඉදිරියට යන්න. ඒ වගේම තමයි ඊට වඩා පරිබාහිරින් තියෙන ගොඩක් සාධක එකතු කරගන්න වෙනවා. අපට ඇත්තට සාර්ථක කෙනෙක් වෙන්න ඕන. ඔයා නිතරම මහන්සි වෙන්න ඕන. ඔයා හදන ඔයාගේ ඉදිරි දැක්ම අනුව ක්‍රියාත්මක වෙන්න. මේකට තමයි ෆීඩ් ෆෝවර්ඩ් කියලා කියන්නේ. මේ පිළිබඳව ඔයාට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් ඉන්ටර්නෙට් සෝසස් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මොනවද අද ලෝකේ පාවිච්චි කරන ෆීඩ් ෆෝවර්ඩ් මෙතඩ්ස් කියලා. ඉතින් මේක ඔයා ඉගෙන ගත්තොත් හරි ලේසි වේ ඔයාගේ ඉදිරි කටයුතු වලට. ඉතින් මම අද මේ අරගෙන ආපු පොතේ තව කතා කරන්න ඕන දේවල් තියෙනවා නම්
අපට පුළුවන් මේ ගැන සාකච්ඡා කරන්න. ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් ඒ වගේම වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ වීඩියෝස් වල ඇඩ් කරන්න. ඒ වගේම මගේ ඊමේල් එක තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාන්න. මට වෙලාවක් හම්බුණු ගමන් මම මේ ඊමේල් වලට රිප්ලයි කරන්නම්. ඉතින් මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බ වෙන්න එන්නම්. බොහොම ස්තුතියි.